මේ ජොබ් ඉන්ටර්විව් එකට ඇප්ලයි කරා. කුරුලෑ හින්දා මාව රිජෙක්ට් වුණා. කුරුලෑ පැච් යවන්න කියලා මම වයිටනින් ක්‍රීම් එකක් ගත්තා. ඒකෙන් පස්සේ මට කුරුලෑ වැඩි වුණා. ඒක අර ඛේදවාචකයක් වගේ. මූණේ කුරුලෑ තියෙන අය මූණ පෙන්වන්න කැමතිත් නෑ. කැප් එකකින් මූණ වහගෙන මාස්ක් එකක් දාගෙන. හායි මම ඩොක්ටර් උපේක්ෂා හේෂිනි. මම ඩොක්ටර් චරණා ජනාදරේ. අද අපි කතා කරන්න යන්නේ අපේ ක්ලිනික් එකට එන ක්ලයන්ට්ස්ලා බහුලව නගන ප්‍රශ්නයක් ගැන. කුරුලෑ ගැන. ඉතින් මේ කුරුලෑ කියන තත්වය අවුරුදු 20 ඉඳන් අවුරුදු 12 අතර කාලේ අපි කියනවා ටීනේජ් කාලේ. එතකොට අවුරුදු 20න් පස්සේ ඇඩල්ට් ඇක්නි විදිහටත් ඇති වෙන්න පුළුවන්. කුරුලෑ විතරක්ම නෙමෙයි කුරුලෑ නිසා එන වලවල් වගේ තත්ත්ව, පිග්මන්ටේෂන් වගේ තත්ත්ව, කළු ලප මේ හැමදේම කෙනෙක්ට ලොකු මානසික ප්‍රශ්න වුණත් ඇති කරන්න පුළුවන් තත්ත්වයක්. ඔව් ඒ වගේම දැන් කුරුලෑ කියන්නේ මූණේ ඇති වෙන දෙයක් නේ. ඒ වුණාට මේකකින්ද ගොඩාක් ඒගොල්ලන්ගේ ජීවිතයේ ඉරණම පාව වෙනස් වෙන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට අපිට ඇවිල්ලා කියනවා කට්ටිය ඩොක්ටර් මම මේ ජොබ් ඉන්ටර්විව් එකට ඇප්ලයි කරා. කුරුලෑ හින්දා මාව රිජෙක්ට් වුණා. මගේ මේ ස්කා එක තියෙනවා. කුරුලෑ හින්දා ඒකෙන් මාව රිජෙක්ට් වුණා. ඉතින් අර රැකියා අවස්ථාවක් පවා මේ පුංචි කුරුලෑවකට වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි දැන් පිරිමි ළමයි වුණත් ආවම ගොඩාක් මූණේ කුරුලෑ තියෙන අය මූණ පෙන්වන්න කැමතිත් නෑ. කැප් එකකින් මූණ වහගෙන මාස්ක් එකක් දාගෙන ගොඩක් වෙලාවට අර තමන් ගැන කොන්ෆිඩන්ට් නැති ගතියක් තියෙනවා මේක හින්දා. ඉතින් මොකද ඒ කුරුලෑවල් තියෙනකොට සමාජයට මූණ පෙන්වන්න අකමැති වෙන්න පුළුවන්. මේ වගේ තත්ත්ව තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ ලයිෆ් එකේ ඒගොල්ලන් පාර්ට්නර් කෙනෙක් තෝරගන්න අවස්ථාවකදී සමාජයේ ඒගොල්ලන්ට ඔපචුනිටිස් ලැබෙන තැන්වලදී මේක ඒගොල්ලන්ට අවාසියක් වෙන්නත් පුළුවන්. ඉතින් කුරුලෑවක් අපි හිතනවට වඩා ප්‍රශ්න ඇති කරන ජීවිතේ වෙනස් කරන හේතුවක් වෙන්නත් පුළුවන් නේද උපේක්ෂා? අනිවාර්යයෙන්ම. ඉතින් අද අපි ලෑස්ති කරගත්තා මෙහෙම අපේ ක්ලයන්ට්ස් අපිට එවන ප්‍රශ්න පොඩි බොක්ස් එකක දාලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න ටික අපි ලෑස්ති කරගත්ත පොඩ්ඩක් කතා කරන්න කියලා. එහෙනම් චරණ මම පළවෙනි ප්‍රශ්නේ ගන්නම්කෝ. කුරුලෑ කියන්නේ මොනවද? කුරුලෑ කියන්නේ දැන් අපේ හැමේ තියෙනවනේ සෙබේෂස් ග්ලෑන්ඩ් කියලා. අපේම තෙල් හදන ග්‍රන්ථි මේවා බ්ලොක් වෙන්න පුළුවන්. කුරුලෑ ඇති කරන බැක්ටීරියා මගින් අපේම තෙල් කුණු දූවිලි වලට පරිසරයේ තියෙන පොලියුට්ස් වලට මේක බ්ලොක් වෙන්න පුළුවන්. එතකොට අපේ හැම මතු පිටින් චුටි බිබිලක් වගේ එනවා. මේක ටික ටික වර්ධනය වෙන්න පුළුවන්. විවිධ විදි වලට එන්න පුළුවන්. සැරව පිරෙලා එන්න පුළුවන්. ඉතින් මේවට තමයි අපි සරලව කුරුලෑ කියලා කියන්නේ. බලමු මට මොකද්ද ලැබෙන්නේ කියලා. මට ටීනේජ් කාලේ කුරුලෑ තිබ්බේ නෑ. දැන් මට 40යි දැන් කුරුලෑ එනවා. ඔක ගොඩක් ඇහෙනවනේ. ඒ කියන්නේ ඇත්තටම අවුරුදු 20න් පස්සේ කුරුලෑ එන ප්‍රවණතාවය ගොඩක් වැඩි ඇඩල්ට් ඇක්නි ටයිප් එක. එතකොට මේකට ගොඩාක් හේතු බලපාන්න පුළුවන් නේද? දැන් සාමාන්‍යයෙන් අපි ටීනේජ් ඇක්නි එක එන process එක දැන් එක්ස්ප්ලেইন කරා. නමුත් ඊට පස්සේ අපේ දිනචර්යාව, ජීවන රටාව වෙනස් වෙනවා. ගොඩක් අයගේ හෝමෝන වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේවත් එක්ක ඔන්න කුරුලෑ ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට environment එකෙන් අපිට මොන හරි කුණු දූවිලි වලට ගොඩාක් නිරාවරණය වෙන කෙනෙක් නම් ඔන්න කුරුලෑ එන්න පුළුවන්. ඒ වගේම සමහර ආහාර වර්ග හින්දාත් කුරුලෑ තියන අයට කුරුලෑ වැඩි වෙන්න පුළුවන්. ඉතින් දැන් අපි කොච්චර කතා කරත් කුරුලෑ වලට හේතු ගොඩක් තියෙනවා නේද? සමහර වෙලාවට ඉස්සොරි තියන අයට ඒ ඉස්සොරි කියන්නේ දිලීරයක් නේ. ඒක මූණට වැටිලා ඔන්න ඒකෙන් කුරුලෑ එන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපි ගාවට කෙනෙක් ආවොත් අපි මේ හැම දෙයක්ම හොයලා බලන්න ඕනේ. දැන් ගොඩාක් වෙලාවට ඇඩල්ට් ඇක්නි ලේඩීස්ලාට එනකොට ටිකක් හෝමෝනල් ඇක්නි ටයිප් එක වැඩි. සමහර අය ඉන්නවා ඔසප් චක්‍රය ක්‍රමවත් වෙන්නත් පුළුවන්. නමුත් ඇඟේ හෝමෝන වෙනස් වීමක් තියෙන්න පුළුවන්. අන්න ඒ තත්ත්වයේ හින්දා කුරුලෑ එනවා. දැන් අපි දන්න කාරණාවක් තමයි PCOS වගේ තත්ත්ව තියෙනකොට කුරුලෑ එනවා. ඒක ගොඩක් අය දන්නවා. හැබැයි සමහර අය ඇවිල්ලා කියනවා ඩොක්ටර් මට පීරියඩ්ස් නෝමල්. හැබැයි ඒත් මට කුරුලෑ එනවා. එහෙමත් අපිට ඇවිල්ලා කියනවා. ඉතින් මේ වගේ ගොඩක් හේතු තියෙනවා කුරුලෑ එන්න. හැබැයි අවුරුදු 40ත් කුරුලෑ එන්න පුළුවන්. ඔව් චරණ දැන් ඔයා එතන හොඳ දෙයක් ගැන කතා කරා. සමහරක් වෙලාවට කෑම නිසා අපිට කුරුලෑ ඇති වෙන්න පුළුවන් කියලා. දැන් ගොඩාක්ම අර ඩේරි ප්‍රොඩක්ට්ස් කියලා අපි කියන්නේ මේ එළකිරි සහ එළකිරි ආශ්‍රිත නිෂ්පාදන වැඩිපුර ගන්නකොට කුරුලෑ ඇති වෙන්න පුළුවන්. එතකොට තෙල් අධික ආහාර, සීනි අධික ආහාර මේවා ගන්නකොටත් අපේ මූණේ කුරුලෑ ඇති වෙන්න පුළුවන්. ඉතින් මේවට හේතුවක් තියෙනවා. මොකද දැන් අපි ඩේරි ප්‍රොඩක්ට්ස් ගැන විශේෂයෙන් කතා කරොත් මේවයි බයෝ ඇක්ටිව් හෝමෝන්ස් තියෙනවනේ. මේ හෝමෝන්ස් අපේ ඇඟට ගියාම අපේ ඇඟ ඇතුලේ වුණත් හෝමෝන් ඉම්බැලන්ස් එකක් මේකේ වුණත් ඇති වෙන්න පුළුවන්. එතකොට කුරුලෑ වැඩි වෙන්න පුළුවන්. කුරුලෑ තියෙන කෙනෙක්ට කුරුලෑ සුව වීම ප්‍රමාද වෙන්නත් පුළුවන්. ඊට අමතරව නට්ස් වර්ග තියෙනවා.
චොක්ලට් වර්ග තියෙනවා, නට්ස් වර්ග ගත්තොත් කැෂු නට්, පීනට් වගේ නට්ස් වර්ග තියෙනවා. මේවට කුරුලෑ වැඩි කරන්න පුළුවන් ආහාර. ඉතින් මේවා කෑම ගැන කතා කරොත් මේවලුත් කුරුලෑ හොඳටම අපිට වැඩි වෙන්න පුළුවන්, ඇති කරන්නත් පුළුවන් කෙනෙක්ට. ඔව් ඒ වගේ දැන් ඔයිලි ෆුඩ් ඊළඟට චොක්ලට්, කොෆි වගේ ඒ කැටගරි එක. ඔව් කොෆි අනිවාර්යෙන් මේ ටීනේජ් ඇක්නි වලට ගොඩක් හේතුවක් කොෆි. මොකද ගොඩක් අයට නිදි මරන්න ඕන කට්ටිය කොෆි දිගටම ගන්නවනේ. ඉතින් ඒගොල්ලෝ හිතන්නෙත් නෑ මේ කොෆි වලට පුළුවන් කියලා ඒගොල්ලන්ගේ පිම්පල්ස් වැඩි කරන්න. අනිත් එක තමයි දැන් ගොඩක් වෙලාවට අපිට ඇහෙනවා දැන් සමහර අය කියනවා ડોක්ටර් මට මේ කෑම වලට එන්නේ නෑ. මේවා කෑවා කියලා මට එන්නේ නෑ. මම චොක්ලට් කනවා ડોක්ටර් මට චොක්ලට් වලට පිම්පල්ස් එන්නේ නෑ. තව කෙනෙක් ඇවිල්ලා කියනවා ડોක්ටර් මම එක දවසක් චොක්ලට් කෑල්ලක් කෑවොත් අනිත් දවසේ පිම්පල් එනවා. ඉතින් ඕක කෙනාගෙන් කෙනාට වෙනස්. එතකොට කෙනෙක්ට පිම්පල්ස් ඇති කරන ආහාරයක් තවත් කෙනෙක්ට පිම්පල්ස් ඇති කරන්නේ නැහැ. මොකද ඇඟ ඇතුලේ ඉන්ෆ්ලමේෂන් එකක් වැඩි කිරීම කෙනාගෙන් කෙනාට වෙනස්. එතකොට දැන් අපි මේ කිව්වේ සමස්තයක් විදිහට කෙනෙක්ට කුරුලෑ වැඩි කරන ආහාර ප්‍රභේද. එතකොට මේවා කෑම ගැන කියද්දි තව පොඩි දෙයක් මතක් වෙනවා. ඊයේ ක්ලයන්ට් කෙනෙක් කතා කරලා කියන යාපේ රෙගියුලර් ක්ලයන්ට් කෙනෙක් ට්‍රීට්මන්ට් කරන ගමන් ඉන්නේ ටිකක් කුරුලෑ හොඳ වෙලා තිබ්බා. එකපාරට කුරුලෑ ඇවිල්ලා කියලා. ෂුට්ටක් කතා කරලා බලනකොට මේ දවස්වල දූරියන් එහෙම තියෙනවනේ. රමුටන් තියෙනවනේ, මැංගෝස් තියෙනවනේ. ඉතින් මෙයා හොඳට ඒවා කාලා. මේ වගේ උෂ්ණ අධික ආහාර වලින් වුණත් අපේ ඇඟේ කුරුලෑ ඇති කරන්න පුළුවන්. අපි තව ප්‍රශ්නයක් අරන් බලමුනේ. කුරුලෑ වලට මං එක දේවල් ගෑවා. හැබැයි තාම කුරුලෑ හොඳ වෙලා නැහැ. ඔව්. දැන් මේක ගොඩාක් වෙලාවට වෙන එකක්. අපිට ගොඩාක් අය ඇවිල්ලා කියනවානේ මම මේක ගෑවා, අරක ගෑවා, ගන්න පුළුවන් ඔක්කොම ගෑවා, යන්න ඕනේ හැමතැනටම ගියා. ඒ වුණාට තාම කුරුලෑ හොඳ නැහැ. එකක් අපි කතා කරා අර හේතු ගොඩාක් හේතු වෙන හින්දා ඒ හේතුව හරියට අයිඩෙන්ටිෆයි කරගෙන නැත්නම් ඔන්න කුරුලෑ හොඳ වෙන්නේ නැති වෙන්න පුළුවන්. අනිත් කාරණාව තමයි දැන් ඇක්නි ෆ්‍රෙන්ඩ්ලි කියලා තියෙන ප්‍රොඩක්ට්ස් නේද? සමහර විට ඒක යාට ගැලපෙන්නේ නැති වෙන්නත් පුළුවන්. දැන් ගොඩාක් වෙලාවට දැන් අපි අනිත් දේ තමයි සමහර අය කුරුලෑවක් ආවොත් එතන විතරක් මොකක් හරි චුටි ක්‍රීම් එකක් ගන්නවා ඇක්නි හොඳ වෙයි කියලා හිතාගෙන. සමහරලාට මොයිස්චරයිසර් එකක් ගන්නෙත් නැහැ, හරියට ෆේස් වොෂ් එකක් යූස් කරන්නෙත් නැහැ. ඒ වගේ ක්‍රමත් පාවිච්චි කරනවා. ඉතින් මෙතනදී ඇත්තටම ස්කින් කෙයාර් රූටින් එකක් තිබීම ඉතාම වැදගත්. ඒ කියන්නේ දිනපතා කෙනෙක්ගේ ඔයිල් ග්ලෑන්ඩ්ස් ටික එක්සස් ඔයිල් ටික අයින් කරන්න පුළුවන් ක්ලෙන්සර් එකක්. ඊට පස්සේ ඇන්ටිබැක්ටීරියල් ප්‍රොපර්ටිස් තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ඇතුළත් වෙන ක්‍රීම් වර්ග පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම හැමේ තෙතමනය රඳා පවතින ස්කින් රිපෙයාරින් ඇක්ටිවිටි එක වැඩි කරන මොයිස්චරයිසර්ස් වගේවත් පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඒ කෙනාගේ මූණ බලලානේ අපි සාමාන්‍ය ස්කින් කෙයාර් රූටින් එකක් දෙන්න ඕනේ. එතකොට මෙන්න මේ අවබෝධයක් ගොඩක් අයට නැහැ මම දැකලා තියෙනවා. මොකද ස්කින් ටයිප්ස් අපි එක කෙනාට තියෙන එක එක ස්කින් ටයිප්ස් නේ. සමහරක් අයට ඔයිලි ස්කින් එකක් තියෙනවා. සමහරක් අයට ඇක්නි ප්‍රෝන් ස්කින්, ඒ කියන්නේ කොම්බිනේෂන් ස්කින්ස් තියෙන්න පුළුවන්. සමහරක් අයට ඩ්‍රයි ස්කින් තියෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් කෙනෙක්ට නැත්තම් ඒ අවබෝධය Tamanට තියෙන ස්කින් ටයිප් එක මොකක්ද කියලා අඳුරගන්න හොඳයි ඩොක්ටර් කෙනෙක් ළඟට යන එක. අනිවාර්යෙන්. ගෙදරදී තනියෙන් හිතු මනාපෙට දේවල් කරන්න නේද? මොකද සමහරක් වෙලාවට මම දකිනවා සමහරක් ක්ලයන්ට්ස් ඇවිල්ලා ගෙදර දැන් මෙහි ට්‍රීට්මන්ට්ස් උත් කරනවා ක්ලිනික්ස් වල ගෙදර ගිහිල්ලා ඒගොල්ලන්ට ඕන ස්ක්‍රබින් ඒ වගේ දේවලුත් කරනවා. එතකොට අර අපේ මූණේ ඉන්නවනේ හිතකඩ බැක්ටීරියා. මේ හිතකඩ බැක්ටීරියා ගණනත් අඩු වෙන්න පුළුවන්. එතකොට මූණේ තිබ්බට වඩා කුරුලෑ ඒගොල්ලන්ට ඇති වෙන්නත් පුළුවන්. දැන් ඔයාලට දෙන්නන්නේ ප්‍රශ්න. කුරුලෑ වලට තියෙන ප්‍රතිකාර මොනවාද? හොඳ ප්‍රශ්නයක්. ගොඩක් අය ඇවිල්ලා අහන්නේ ඉතින් මොනවාද ට්‍රීට්මන්ට්ස් කියලානේ. ඉතින් කුරුලෑ ගත්තොත් කුරුලෑ ටයිප් එක අනුව මේට ප්‍රතිකාර එක එක වෙනස් වෙන්න පුළුවන්. සමහරක් කියන්නේ ප්‍රසිද්ධ ප්‍රතිකාර වර්ගයක් තියෙනවා කෙමිකල් පීල් කියලා. එතකොට අපිට පුළුවන් අපේ අර ක්ලොග් වෙච්ච පෝස් ඒවා හොඳට ක්ලීන් කරන්න. අර සාමාන්‍ය ක්‍රීම් එකකට ක්ලීන් කරන්න බැරි වෙන විදිහට ටිකක් ඩීපර් ලේයර්ස් වලට ගිහිල්ලා හොඳට ක්ලීන් කරන්න පුළුවන් මේ කෙමිකල් පීල් ප්‍රතිකාර වර්ග තියෙනවා. විශේෂයෙන්ම සැලිසිලික් ඇසිඩ්, ග්ලයිකොලික් ඇසිඩ් වගේ ඇසිඩ් වර්ග භාවිතා කරලා ඒ නියමිත අනුපාත වලින් ඒවා භාවිතා කරලා අපිට පුළුවන් මේ කුරුලෑ තත්ත්ව සුව කරගන්න. ඊට අමතරව තියෙනවානේ ටිකක් ඩීප් යන්න පුළුවන් ක්ලෙන්සිං ට්‍රීට්මන්ට්ස්. ඒ වගේ ට්‍රීට්මන්ට්ස් වලිනුත් අපිට පුළුවන් ඩීපර් ලේයර්ස් වල තියෙන මේ කුරුලෑ ඇති කරන බැක්ටීරියා මුණෙන් අයින් කරලා ටිකක් ගැඹුරින් මුණ පිරිසිදු කරන්න. එතකොට බ්ලූ ලයිට් තෙරපි කියලා තියෙනවා, ආයෙ තියෙනවා ලේසර් ප්‍රතිකාර, කුරුලෑ හදන බැක්ටීරියා ටාගට් කරලා ඒවා විනාශ කරන්න පුළුවන්. ඒත් එක්කම අපේ මුණේ තියෙනවනේ තෙල් නිපදවන ග්‍රන්ථි. ඕවා වලින් වැඩිපුර තෙල් හදනකොටත් කුරුලෑ ඇති වෙනවනේ. එතකොට මේ ලේසර් ප්‍රතිකාර වලට බ්ලූ ලයිට් වලට පුළුවන් ඔය වැඩිපුර තෙල් නිපදවීම පාලනය කරන්න. ඉතින් මේවත් හොඳ ප්‍රතිකාර.
ඔව් දැන් ප්‍රතිකාර ගත්තම අපිට දැන් කුරුලෑවලට ඔයා කිව්වා වගේ ওই ටික කරන්න පුළුවන්. දැන් ගොඩාක් අයට තියෙනවා කුරුලෑව දැන් හොඳ වේගෙන යනවා ඔන්න ඩාර්ක් පැච් එක තියෙනවා නේද? ඊට පස්සේ ඔන්න ස්කා එක තියෙනවා. ඉතින් ගොඩාක් වෙලාවට ඔය හැම ප්‍රශ්නයක්ම ගොඩාක් හැමවල් වල තියෙනවා. ඉතින් එතනදී ඩාර්ක් පැචස් වලට අපි ගොඩාක් සාර්ථක ප්‍රතිකාර තියෙනවා. දැන් ගොඩාක් අයට ගොඩාක් රිසල්ට් හම්බ වෙනවා ඒවා කරලා. ඒ කියන්නේ කුරුලෑ ටික හොඳ වේගෙන යනකොටම සමහර අයගේ පැච් එක අඩු වෙනවා. නේද? ඊට පස්සේ තමයි අපිට තියෙන්නේ එක එක ලේසර් ප්‍රතිකාර ක්‍රම තියෙනවා, මයික්‍රෝ නීඩ්ලින් වගේ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. මේවා නිවැරදිව කරොත්, ඒ කියන්නේ හරි තැනදී නිවැරදි විදිහට කරොත්, හරි ඩියුරේෂන් එකෙන් ෆ්‍රීකවන්සි එකෙන් කරොත් ඇත්තටම ගොඩාක් හොඳ රිසල්ට් හම්බ වෙනවා නේද? අනිවාර්යයෙන්ම දැන් කුරුලෑ ඇවිල්ලා අර කුරුලෑ වලින් එන වල එනකම්ම ඉන්නේ නැතිව කුරුලෑව එන මුල් කාලයකට අදාළ ප්‍රතිකාර කරන්න පුළුවන් නම් කෙනෙක්ට අර තියෙන පිග්මන්ටේෂන් කුරුලෑ වලවල් කියන තත්ත්ව එන එක පාලනය කරගන්න පුළුවන්. දැන් ගොඩාක් වෙලාවට මට දැන් වලවල් කියවම මතක් වුණේ රැකියාවකින් රිජෙක්ට් වෙනවා. හැම වලවල් තිබිලා. ඊළඟට එනවා ડોක්ටර් මගේ ඊළඟ ඉන්ටර්විව් එක තියෙනවා ඊළඟ මාසේ. ඊට කලින් මගේ මේ වලවල් ටික අඩු කළා. මැජික් එකක්. එහෙම කරන්න හරිම අමාරුයි. එහෙම කරන්න බෑ. වලවල් අඩු කරනකොට අපි කරන්නේ ඇත්තටම ප්‍රතිසකස්කරණයක්. ඒ කියන්නේ කොලැජන් ආපහු ඔයාගේ හැම ඇතුලේ වර්ධනයක් කරන්න ඕනේ. ඒකට නිවැරදි ප්‍රතිකාර ක්‍රම ලේසර්ස්, මයික්‍රෝ නීඩ්ලින් වගේ රේඩියෝ ෆ්‍රීකවන්සි එනර්ජි මේ වගේ දේවල් අපිට භාවිතා කරන්න පුළුවන්. හැබැයි මැජික් කරන්න බෑ එකපාර නේද? ටිකක් කල් යනවා වැඩේට. දැන් මම හරි. එතකොට right මේක ගොඩක් අහෙන කතාවක්. එක්සෑම් කාලවල වලදී පිම්පල්ස් එනවා. ගොඩක් අය කියනවානේ ડોක්ටර් මට හොඳටම හොඳ වෙලා තිබ්බා. මේ කාලේ එක්සෑම් තිබ්බා නිදි මැරුවා. අනේ ડોක්ටර් මේ බලන්න මූණේ හැටි පිම්පල්ස් හොඳටම වැඩි වෙලා. දැන් මෙතනදී මොකද වෙන්නේ? කුරුලෑ දැන් අපි අර මුලදීත් අතරම කතා කරා හේතු ගොඩක් තියෙනවානේ. නමුත් මේ මානසික ආතතියත් එක්ක අපේ ඇඟේ කෝටිසෝල් කියන හෝමෝන් එක වෙනස් වෙනවා. ඉතින් කෝටිසෝල් හෝමෝන් එක ඇඟේ වැඩි වෙන හැම තැනකදීම අපේ ස්නේහශ්‍රාවී ග්‍රන්ථි වලින් වැඩිපුර ඔයල් නිෂ්පාදනයක් සිද්ධ වෙනවා. වැඩිපුර අපේ හැමේ සිදුරු වැහෙනවා. අන්න බැක්ටීරියා ඝනත්වය වැඩි කරන්න පුළුවන්, ඉන්ෆෙක්ෂන් එකක් ඇති කරන්න පුළුවන්, පිම්පල්ස් ඇති කරන්න පුළුවන්. ඒ වගේම දැන් නිදි මරනවානේ කට්ටිය. නිදි මරනකොට තියෙන ප්‍රශ්නේ තමයි දැන් ගොඩාක් වෙලාවට මේ නිින්දෙදි තමයි අපේ ස්කින් එක රෙපෙයා වෙන්නේ. හැබැයි දැන් නිදි මරනකොට අපේ සර්කාඩියන් රිද්ම් එක ගොඩක් අයට වෙනස් වෙනකොට මේ සෙල් ටර්නෝවර් එක එහෙම නැත්නම් අපි කියනවා සෙල් රිපෙයාරින් මෙකැනිසම්ස් හරියට වෙන්නේ නැහැ. ඉතින් හරියට බ්‍රේක්අවුට්ස් එනවා, පිම්පල්ස් තිබ්බත් හොඳ වෙන්නේ නැහැ. ඔන්න ඕකයි ස්ට්‍රෙස් එක වැඩි වෙනකොට පිම්පල්ස් එන්නේ. ඉතින් ගොඩක් කාන්තාවන්ගේ මම දකින දෙයක් තමයි ඔය එක්සෑම් නැතත් සාමාන්‍ය මානසික ආතතිය වැඩි කෙනෙක්ගේ මේ වගේ හැමේ ගැටලු ගොඩක් වෙලාවට වැඩි. පිම්පල්ස් විතරක් නෙමෙයි, තව ගොඩක් ගැටලු වැඩි වෙනවා. ඉතින් මේ මානසික ආතතිය අපි හිතනවට වඩා ගොඩක් ප්‍රශ්න ඇති කරන දෙයක්. ඉතින් අර ආලේපන ඖෂධ කියන එක විතරක්ම නෙමෙයි කුරුල්ලා ඇති කරන්න මේ වගේ අපේ සාමාන්‍ය දෛනික ජීවිතයේ වෙන දේවලුත් බලපානවා. ඒක අනිවාර්යෙන්ම අවබෝධ කරගන්න ඕන දෙයක්. දැන් මගේ ටර්න් එක. ඉන්නකොට මම කළා. හරි. කුරුලෑ පැච් යවන්න කියලා මම වයිටනින් ක්‍රීම් එකක් ගත්තා. ඒකෙන් පස්සේ මට කුරුලෑ වැඩි වුණා. ඉතින් මේක අර ඛේදවාචකයක් වගේ සමහරක් වෙලාවට අපේ තරුණ පරපුරේ ඔන්ලයින් දැකලා සෝෂල් මීඩියාස් වලින් දැකලා මේ ප්‍රොඩක්ට් එක හොඳයි එහෙම කියලා මේගොල්ලෝ ඔන්ලයින් ඕඩර් කරලා ගන්න. තාම දන්නේ නැහැ FDA ආයතනයේ අනුමත ප්‍රොඩක්ට් එකක් තමයි අපේ මූණේ දාන්න ඕනේ කියන එක. මේක අපේ ඇඟ සෙල්ලමක් නෙමෙයි, අපේ හැම කියන්නේ සෙල්ලමක් නෙමෙයි. ඉතින් කුරුලෑ එන්න මේ වයිටනින් ක්‍රීම් කියන දේවල් අනිවාර්යයෙන්ම බලපානවා. මොකද මේවල තියෙනවනේ මර්කරි, හයිඩ්‍රොක්විනෝන්, ස්ටෙරොයිඩ්ස් වගේ දේවල් ගොඩාක් අනුපාත වලින් තියෙනවානේ. දැන් මර්කරි වගේ දෙයක් ගත්තොත් මේක බැරලෝහයක්. මේවා හැමේ තැන්පත් වෙන්න පුළුවන්. සමහරක් අය කියනවා මම වයිටනින් ක්‍රීම් එක කෑවේ දවසයි, දෙකයි, නැත්තම් කුරුලෑ ආවා. ඉතින් එහෙම වෙන්න පුළුවන්. මොකද හැමේ ඉමුනිටි එක ප්‍රතිශක්තිකරණය අඩු කරනවා. එතකොට අපේ හැම අර මොනවා හරි දෙයකට වල්නරබල් ඉක්මනටම කුරුලෑ, පිග්මන්ටේෂන් වගේ දේවල් නැති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රොඩක්ට්ස් භාවිත කරන එක හරිම හොඳ නැති දෙයක්. දැන් මේ තියෙන බිෆෝ ආෆ්ටර් එකක්. පිම්පල්ස් තිබ්බ කෙනෙක්, මාක්ස් තිබ්බ කෙනෙක්ට පිම්පල්ස් හොඳ වුණු අවස්ථාවක්. ඉතින් කොහොමද මේ වගේ රිසල්ට් එකක් හම්බෙන්නේ? දැන් ඇත්තටම කියන්නේ මේ වගේ කතා ගොඩාක් ඇහෙනවා සහ මේ වගේ රිසල්ට් දිනපතාම අපිට දකින්නත් ලැබෙනවා. ඉතින් මේකට හේතුවක් තියෙන්න ඕනේ. මේ වගේ රිසල්ට් එකක් හම්බෙන්න හේතුවක් තියෙනුනේ. ඇත්තටම මොකක්ද ඒකට තියෙන හේතුව? නේද? දැන් ගොඩාක් වෙලාවට මම අර අපි දෙන්නම කලින් කිව්වා වගේ පිම්පල්ස් තියෙන කෙනෙක් අපි ගාවට ආවොත් මොකද ඩොක්ටර්ස් තමයි බලන්නේ. එතකොට ඩොක්ටර් කෙනෙක් බලන්න ඕනේ පළවෙනියටම මේක මොන ටයිප් එකේ ඇක්නි එකක්ද? ඇයි මෙයාට ඇක්නි එන්නේ? ඒක අපි මුලින්ම හොයාගන්නවා.
ඒක හොයාගෙන එයාට ගැලපෙන ට්‍රීට්මන්ට් එකක් තමයි අපි නිර්දේශ කරන්නේ. එතකොට මේ ට්‍රීට්මන්ට් ප්ලෑන් එකත් එක්ක අනිවාර්යෙන් එයාට ගැලපෙන ස්කින් කෙයාර් රූටින් එකක් යන්න ඕනේ. එතකොට මේ හැම රෝගකාරකයක්ම ඇඩ්‍රස් වෙන විදිහට තමයි අපි ප්ලෑන් එකක් දෙන්න ඕනේ නේද? දැන් පිම්පල්ස් වලටම විතරක් නෙමෙයි ඉස්සොරි හින්දා නම් ඒ මනුස්සයාට පිම්පල්ස් එන්නේ ඉස්සොරි හොඳ නොකර පිම්පල්ස් හොඳ කරන්නත් බෑ. ඒක නිසා ඒවටත් පිළියම් දෙන්න ඕනේ. මෙන්න මේ වගේ හොයාගන්න නැතිව බෑ අපිට ට්‍රීට්මන්ට් එක කියන්නවත් බෑ. ඒක කරන්න පුළුවන් ඇත්තටම ඩොක්ටර් කෙනෙක්ට තමයි දැනුමක් තියෙන පුද්ගලයෙක්ට තමයි ඒක කරන්න පුළුවන්. ඉතින් ඒ දැනුම හොයාගෙන යෑමත් ඉතාම වැදගත් නේද? ඊට පස්සේ නිවැරදි ට්‍රීට්මන්ට් ප්ලෑන් එකක ගියොත් එහෙම පිම්පල්ස් එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම පිම්පල්ස් ඉන්ට ආපු මේ මාක්ස්, ඒ වගේම ඒකෙන් ආපු වලවල්, මේ වගේ දේවල් ඔක්කොම අඩු කරගෙන හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඔව් අනිවාර්යයෙන්ම ඉවසීම කියන දේත් මේ process එක පුරාවටම තියෙන්න ඕනේ. මොකද දවසින් දෙකකින් මැජික් එකක් කරනවා වගේ පිම්පල්ස් කියන දේ හොඳ කරන්න බෑ. හිමින් හිමින් යාට ඒ ප්‍රොඩක්ට්ස් ඉන්ට්‍රොඩියුස් කරලා, හිමින් හිමින් ට්‍රීට්මන්ට්ස් ඉන්ට්‍රොඩියුස් කරලා ස්ටෙප් බයි ස්ටෙප් තමයි මේ වගේ ලස්සන රිසල්ට්ස් අපේ ක්ලිනික් එකේ අපේ ක්ලයන්ට්ස්ට අපි අරන් දීලා තියෙන්නේ. කුරුලෑ කියන්නේ හරිම කොමන් ගැටලුවක් නේ. ඉතින් ගොඩාක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා තමයි ඩොක්ටර්ස් විදියට අපි මේ ගැන පොඩ්ඩක් නිකන් ඇවිල්ලා මේ විදියට හරිම ජෙනරල් විදියට කතා කරන්න හිතුවේ. ඉතින් හිතනවා කෙනෙක්ට ඒකෙන් වැඩක් වෙන්නේ නැති කියලා. තවදුරටත් ඒ වගේ දේවල් ගැන කතා කරන්න කැමතියි. මොකද ගොඩාක් ගැටලු තියෙන හැම ගැටලු තියෙන දේවල් තියෙනවා මේ වගේ. අපි කතා කරමු. ඉතින් කෙනෙක්ට ඇත්තටම එහෙම දැනගන්න දෙයක් තියෙනවා නම් මොන හරි දැනුවත් වීමක් ලබා ගන්න ඕනේ නම් කමෙන්ට් කරන්න පුළුවන්. අපෙන් අහන්න පුළුවන්, ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම තවදුරටත් කතා කරන්න කැමති ටොපික්ස් තියෙනවා නම් ඒවා ගැනත් අපිට කියන්න පුළුවන්. ඉතින් අපේ පොඩ්කාස්ට් එකට ඔයාලා කැමති නම් මේ වීඩියෝ එක ලයික් කරන්න පුළුවන්. අපේ channel එක subscribe කරලා තියාගන්න පුළුවන්. අපිව follow කරන්න පුළුවන්. තවත් ඊළඟ එපිසෝඩ් එකක් අරගෙන අපි ඉක්මනටම එන්න.